Welcome to the Nagombo Heritage YouTube channel, where we explore the rich history of Nagombo. මීගම උරුමය නිගම්බු හෙරිටේජ් වීඩියෝ channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අවුරුදු 2500කටත් එහා ඉතිහාසයකට උරුමකම් කියන මීගමුව ගැන මීගමු උරුමය නිගම්බු හෙරිටේජ් වීඩියෝ නාලිකාව. History of Nagombo, which goes back to 200 BC, adding hidden stories, folklore, myths, and legends to comment section for us to create videos for you. මීගමේ ඉතිහාස ගැන කතා කරනකොට මීගමුව යුරෝපියන් විසින් පාලනය කළ යුගයක් ගැන අපි කතා කරමු. පෘතුගීසි පාලන යුගයේදී නිගම්බු හෙරිටේජ් නැත්නම් මීගමු උරුමයේ හැටියට පෙරට ආසන්නව පෘතුගීසි බලකොටුව මීගමේ ඉදි කෙරුවා. පෘතුගීසින්ව බලවා හැරපු ලන්දේසීන් ඒ බලකොටුව අල්ලගත්තා. පෘතුගීසි බලකොටුව එතරම් ශක්තිවත් නොතිබුණු නිසා ඒක තවත් ශක්තිමත් කරලා වැඩි දියුණු කරේ ලන්දේසීන් විසින්. ඒ වගේම මීගම හරහා යන පාරු ඇල ඒක අද අපි කියන්නේ ඩච් කැනල් කියලා ලන්දේසි ඇල කියලා. ඒකට හේතුව තමයි තිබුණු ඇල ඉහළ මට්ටමකින් වැඩි දියුණු කිරීම. ඒතකොට මේ ලන්දේසි ඇලත් මීගම උරුමයට අයිති වෙන තවත් දෙයක්. ඒ වගේම අදත් අපි රස කැවිලි හැටියට ගන්න කොකිස් ලන්දේසින් විසින් හඳුන්වා දුන් රස කැවිලි වර්ගයක් කියලා මතයක් තියෙනවා. ඒ ගැන හොයලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම බෑතක් වෙන තුරුම බීගම සහ බීගම අවට ප්‍රදේශවල කාන්තාවන් උත්සව අවස්ථාවලදී ඇඳගෙන ගිය විලාසිතාවන් ස්ටයිල්ස් ෆැෂන්ස් ලන්දේසි යුගයේදී ඇති වූ පරිවර්තනයක් කියලා අදහසකුත් තියෙනවා. මේවා ගැනත් අපි හොයලා බලලා ඒවා බීගම උරුමයට එකතු කළ හැකිදයි විශ්ලේෂණය කරන්න ඕන. ඊටම මතක් වෙන තුරු ඩච් බර්ගර් පවුල් කීපයක් ලෙදර් පරම්පරාවලින් එන නම් වලින්ම බීගමේ පදිංචිව සිටියා. එය බොහොමයක් බීගමෙන් පිටරට පදිංචියට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකෙම උරුමය ගැන කතා කරනකොට මේ වගේ කරුණු අනුව අපිට කියන්න පුළුවන් කිසියම් යුගයක බීගමුව ඕලන්ද නගරයක් පැවතුණා කියලා. ඉතින් අපි කියනවා නිගම්බු is a old Dutch town. බීගමුව පැරණි ලන්දේසි නගරයක්. අදට පවතින සංස්කෘතික රටාව කෙසේ වෙතත් අපි අපේ උරුමයන් බැහැර කළ යුතු නැහැ. ඒවා අපිට ලබා දුන්න අයව මතක් කරලා ස්තුතිවන්ත වෙන්න ඕන. ඉතින් අපි කල්පනා කළා ලන්දේසි යුගයේ මීගම උරුමයන් ගැන තව තවත් ඉස්මතු කරලා කතා කරන්න, සොයලා බලන්න. ඒ උරුමයන් අගය කරන්න අපි අවස්ථාවක් කරගන්නවා. අප්‍රේල් මාසයේ 27 වෙනිදාට යෙදී ඇති. අත වශයෙන්ම එදා ඉරි දවසක් නිසා අප්‍රේල් මාස 26 වෙනිදා පැවැත්වීමට නියමිත ඩච් නැෂනල් ඩේ එක මීගමුවේ පවත්වන්න. මේ පළවෙනිදාට යෙදී ඇති ලෝකම් දිනය, ඒ වගේම අප්‍රේල් මාසයේ මැද පවත්වන සිංහල අවුරුදු උත්සවය යන උත්සවයන්ත් එකතු කරලා මේ මාසයේ පළවෙනි බ්‍රහස්පතින්දාට මීගමුවේ සංචාරක කලාපය තුල මේ උත්සව මාලාව එකක් හැටියට පවත්වමු කියලා මීගමුව සංචාරක සංගමයේ තුල යෝජනාවක් තියෙනවා. බ්‍රහස්පතින්දා දවසක නිවාඩු වකච්චාම ඒක ලොංග් වීකෙන්ඩ් එකක් හැටියට සිකුරාදාත් එකතු කරලා සාමාන්‍යයෙන් දේශීය සංචාරකයෝ විනෝද වෙන අවස්ථාවන් සාමාන්‍ය දෙයක්. මේ උත්සවය ෆෘට් ෆෙස්ටිවල් එකක් හැටියට අනිකුත් සංස්කෘතික අංශත් එකතු කරලා සංවිධානය කළොත් ඒ වීකෙන්ඩ් එකට දේශීය සංචාරකයන් සැලකියුතු ප්‍රමාණයක් මීගමුවට ගෙන්වා ගන්න පුළුවන් වෙයි. අලෙවිකරණය හරියට කරගන්න ලැබුණොත් මීගමේ හෝටල් වල රූම් ඔකියුපන්සි රේට් එක 95% දක්වා ඉහළට ගන්නත් පුළුවන් වෙයි. ඒ නිසා නිගම්බු හෙරිටේජ් channel එක යෝජනා කරනවා මේ මාසයේ පළවෙනිදායින් පටන් ගන්න ලොංග් වීකෙන්ඩ් එකේ ඒ වගේ වැඩ කොටසක් වැඩපිළිවෙලක් සංවිධානය කරමුයි කියලා. මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකට එකතු කරන්න. මේ channel එක subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න අමතක කරන්න එපා.